අද මං අරගෙන ආවේ කතාවේ දෙවෙනි කොටස. ඉතින් වෙනදා වගේම කතාව කියවලා බලලා ඔයාලා කැමති නම් ලයික් කමෙන්ට් කරන්න. ඒ වගේම දිගටම කතාව කියවන්න කැමති යාළුවෝ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද අපි කතාව බලමු. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. පසුගිය සතියේ පන්ති කාමරයේදී සිදු වූ සිදුවීමෙන් පසු කවීන් සිටියේ දැඩි පසුතැවිල්ලකිනි. හසලි තමන්ගෙන් උදව්වක් ඉල්ලූ මොහොතේදී තමන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ඔහුට තමන් ගැනම දැනුනේ දැඩි කේන්තියකි. සතිය පුරාම කවීන්ගේ මනසේ ඇඳී තිබුණේ හසලිගේ ඒ අහිංසක ප්‍රශ්නාර්ථයෙන් පිරිදෑසයි. ඊළඟ සෙනසුරාදා උදෑසන කවීන් වෙනදාටත් වඩා වේලාසනින් පන්තියට පැමිණ තමන්ගේ නිරන්තර අසුන වූ පසුපස බංකුවේ වාඩි වුණා. ඔහුගේ හිත ඇතුළේ පිරී තිබුණේ ලොකු නොසන්සුන්කමක්. අදවත් හසලි දිහා කෙලින් බලලා වචනයක් හෝ කතා කිරීමට පුළුවන් වේද යයි ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න කරමින් සිටින්නට වුණා. "මචං කවීන්, අදවත් අර කෙල්ලට මූණ දීලා කතා කරපන්. උඹ ගිය සතියේ හැසිරුණු විදිහට එයා හිතන්නේ නැත්තේ උඹ මහා ආඩම්බරෙකෙක් කියලා." මලිත් තමන්ගේ පොත් ටික ඩෙස්ක් එක උඩ තබමින් කිව්වේ කවීන්ගේ උරහිසට තට්ටුවක් දමමින්. "මං ආඩම්බර නෑ මලිත්. මට එයා ඉස්සරහට ආවම මුළු ලෝකෙම අමතක වෙනවා. මගේ කටහඬත් හිර වෙනවා." කවීන් තමන්ගේ අත් දෙක එකට තද කරගනිමින් කිව්වා. "හරි හරි, උඹ ආඩම්බර නෑ කියලා මාත් දන්නවා. ඒ වුණාට ඒ කෙල්ල දන්නේ නෑනේ ඒක. උඹ ලැජ්ජාවට කතා කරන්න බය වුණාට එයා හිතනවත් දන්නේ නෑනේ උඹේ ලොකු සීන් කියලා." මං අද කොහොම හරි කතා කරනවා එයා එක්ක." ටික වෙලාවකට පසු ශාලාවේ පසුපස දොරටුවෙන් ඇතුල් වුණේ හසලි. රෝසපාට ගවුමකින් සැරසී කොණ්ඩේ මැදින් බෙදා අලංකාර හෙයා බෑන්ඩ් එකකින් හිස සරසාගෙන සිටි අය ශාලාව දෙස බලමින් ඉදිරියට ඇදුනි. ඇගේ ඇස් එකපාරටම යොමු වුණේ පිටුපස බංකුවේ සිටි කවීන් දෙසටයි. ඇය දෙස බලා සිටි කවීන් එක්වරම තම දෑස් සහකටගෙන තම පොත දෙසට යොමු කරගන්නට විනි. පන්තිය ආරම්භ වී පැය කිහිපයක් ගත වෙද්දී විවේක කාලයේදී හසලි තනිවම තමන්ගේ සටහන් පොත පෙරළමින් සිටින්නට විනි. ටික වෙලාවකට පසු ඇය එක්වරම පසුපස හැරී බැලුවේ කවීන් දෙසයි. ඔහුද ඇය දෙස බලා සිටිනවා දැකීමෙන් ඇගේ මුහුණේ මද සිනහවක් ඇඳුනි. කවීන්ටද කර කියාගත හැකි දෙයක් නොමැතිව ඉක්මනින් බෑගයට අත දමා තම ජංගම දුරකථනය අතට ගත්තේ ලැජ්ජාවෙන් මුළු හදවතම ගැහෙන්නට පටන් ගනිද්දී. පන්තිය නිමවනතුරු කවීන් නොයිවසිල්ලෙන් මෙන් බලා සිටියේ හසලි හා කතාබස් කිරීමටයි. පන්තිය නිමවීමෙන් පසු කවීන් ඉක්මනින් ශාලාවෙන් පිටතට ගොස් හසලි එනතුරු බලා සිටින්නට විනි. ටික වෙලාවකට පසු හසලි පිටතට පැමිණ සෙමින් පියවර තබමින් ඇවිදගෙන ඉදිරියට එද්දී තමා දෙස කවීන් බලා සිටිනවා නෙත ගැටුනි. ඇගේ අහිංසක සිනහව හමුවේ කවීන්ගේ හදවත වේගයෙන් ස්පන්දනය වෙද්දී ඔහු ඇය හා සුහදව සිනාසුනි. මේ මගේ ෂෝට් නෝට්බුක් එක ඔයා ගිය සතියේ මගෙන් ඉල්ලුවේ." ඔහු අමාරුවෙන් වචන එකතු කරමින් ඇය වෙත පොත දිගු කරද්දී ඇය මදක් පුදුමෙන් මෙන් ඔහු දෙස බලමින් පොත අතට ගන්නට විනි. ඔයා මේ පොත අරගෙන ආවේ මට දෙන්නමද?" "ඔව්. ඔයා මගෙන් පොත ඉල්ලුවා නේද? මම ඇත්තටම ගිය සතියේ පොත ගෙනාවේ නෑ. මං ඒ හින්දා අද අරගෙන ආවා." ඔහු වේගයෙන් මෙන් කියවගෙන යද්දී ඇය ඔහු දෙස බලා ස්තුති කළේ සිනාමුසු මුහුණිනි. "තැන්ක් යූ. මම ඊගාව සතියේ අනිවාර්යෙන්ම ඔයාට මේක ගෙනත් දෙන්නම්." "නෑ, මට හදිස්සියක් නෑ. ඔයා නෝට්ස් ටික හිමීට බලාගන්න." ඔහු කියද්දී ඇය මදක් පුදුමෙන් මෙන් ඔහු දෙස බැලුවේ දෑස්ත ලොකු කරමිනි. "ඔයා කතා කරනව නේද? මං හිතුවා ඒත් ඔයා වැඩි ගැහැණු ළමයි එක කතා කරන්නේ නෑ කියලා." හසලි ඉතා සෙමින් මිහිරි කටහඬින් අහද්දී කවීන්ගේ උගුර වියලී යනවාක් මෙන් ඔහුට දැනුනි. ඔහු මලිත් දෙස බලන්නට උත්සාහ කළත් මලිත් මදක් ඈතට වී ඔවුන් දෙස බලා සිටියේ සිනා සෙමිනි. නෑ මං එහෙම නෑ, මං කතා කරනවා." කවීන් ගොත ගසමින් කීවේය. "ගිය සතියේ මං ඔයාගෙන් ෂෝට් නෝට්බුක් එක ඉල්ලුවාම ඔයා ටිකක් බය වුණා වගේ දැක්කා. ඒකයි මං එහෙම ඇහුවේ. මං එදා ඔයාට කරදර කළා නම් සොරි." හසලි ඇගේ බිම බලාගත් ඇස් නැවත කවීන් වෙත යොමු කරමින් කියන්නට විනි. "නෑ හසලි, ඔයා මට කරදරයක් කළේ නෑ." කවීන්ගේ කටින් හසලිගේ නම පිට වුණේ නිරායාසයෙනි. "ඔයා මගේ නම දන්නවද?" හසලි මදක් පුදුමයෙන් මෙන් අහද්දී කවීන්ගේ හදවත මදක් නොසන්සුන් විනි. "ඔව්." ඔහු කීවේ එපමණකි. ඔවුන් දෙදෙනා කතා කරමින් බස් නැවතුම අසලටම ඇවිදගෙන ඇවිත් තිබුණි.
මං එහෙනම් යන්නම් හසලි. බායි. හරි කවීන් පරිස්සමින් යන්න. බායි. කවීන් නික්මන් ගමනින් පාර පැන අනෙක් පසට යද්දී හසලි මොහොතක් කවීන් යන දෙස බලා සිටින්නට විනි. ඇගේ මූණේ කුතුහලයක් සහ පුංචි මෝදුවන සිනහවක් තැවරී තිබුණි. කවීන් තමන්ව නොසලකා හරිනවාට වඩා තමන් ඉදිරියේදී දැඩි ලෙස නොසන්සුන් වන බව ඇයට දැන් හොඳින්ම වැටහි තිබුණි. අයියෝ, එයා මට පරිස්සමින් යන්න කියලා කිව්වා. ඒ වුණාට මට කියන්න බැරි වුණානේ එයාට පරිස්සමින් යන්න කියලා. ඔහු ගෙදර ආවිගස කල්පනා කරන්නට උනේ ඒ පිළිබඳවයි. කෙසේ වෙතත් හසලි හා කතා කිරීමට තමන්ට හැකිවීම ගැන ඔහුගේ හදවතේ පිරී තිබුණේ අසීමිත සන්තෝෂයක්. කවීන් හසලිද නිවසේ පුටුව මතට වී තමන්ටම නොඇසෙන තරම් සෙමින් ඔහුගේ නම මිමිනුවේ ඔහු ගැනම සිතමිනි. එයා ඇත්තටම හරි වෙනස් කෙනෙක්. මං හිතුවේ එයා මාත් එක්ක කතා කරන්නවත් කැමති නැති කෙනෙක් කියලා. ඒත් අද එයා කොච්චර ලැජ්ජාවෙන් වුණත් මට පොත ගෙනත් දුන්නා. ඇගේ දෙතොල් මත නොදැනීම පුංචි සිනහවක් ඇඳුනි. කවීන්ගෙන් ලැබුණු ෂෝට් නෝට් පොත අතටගෙන පොතේ මුල් පිටුව දෙස මොහොතක් බලා සිටි ඇය ඒ හෙමින් පිරිමදිමින් කල්පනාවක ගිලෙන්නට විනි. චූටි, මොකද මේ තනියම hina වෙවි කල්පනා කරන්නේ? අද පන්ති මොනවා හරි විශේෂ දෙයක් වුණාද? හසලිගේ මව පැමිණ ඇගෙන් විමසද්දී හසලි එක්වරම ගැස්සී ගොස් පොත වසා දමමින් සිනාසුනි. නෑ අම්මේ, එහෙම දෙයක් නෑ. අද සර් හොඳ නෝට්ස් ටිකක් දුන්නා. මේ එක ගැන කල්පනා කළේ. සර් ඉතින් කොහොමත් පාඩම කියලා දෙද්දි හැමදාම විහිළු කරනවානේ. ඇගේ මව මද සිනහවක් පෑවත් දියණියගේ මූණේ තිබූ අමුතු වෙනස ඇයට හොඳින් වැටහුණි. හොඳයි. ඒවා කල්පනා කරනවා වගේම පාඩම් ටිකත් හොඳට කරගන්න හොඳේ. ඔයා දන්නවනේ අපේ තාත්තේ. ඇය කියද්දී හසලි බිම බලා ගත්තාය. ඉගෙන ගත්තොත් තමා ගොඩ යන්න පුළුවන්. වෙන වෙන දේවල් හිතන්න ගිහින් ඉගෙනීම කඩාකප්පල් කරගන්න එපා. අපිට කියලා මහ ලොකු සල්ලියකුත් නෑනේ. කවදා හරි ලස්සන ජීවිතයක් හදාගන්න නම් මහන්සි වෙලා දැන් හොඳට ඉගෙන ගන්න බලන්න. පස්සේ පුළුවන් ඔය අනිත් දේවල් ගැන හිතන්න. හසලිගේ දැස් මව දෙසට යොමු විනි. හසලිගේ මව එතනින් පිටතට ගිය පසු ඇය මොහොතක් දොර දෙසම බලා සිටින්නට විනි. ඉන්පසු සෙමින් හුස්මක් හෙළූ ඇය නැවතත් මේසේ මත තිබූ කවීන්ගේ ෂෝට් නෝට් පොත අතටගෙන බලන්නට විනි. අම්මා කියපු දේ ඇත්ත. දැන් මං ඉගෙනීම ගැන විතරයි හිතන්න ඕනේ. ඇය තමන්ටම කියාගත්තත් එක්වරම නැවතත් කවීන්ගේ ලැජ්ජාවෙන් පිරුණු මුහුණත් ඔහු තමන් හා කතා කළ අයුරුත් ඇගේ මතකයට නැගුණි. එයා ඇත්තටම හරි අහිංසක කෙනෙක්. හසලිටත් නොදැනීම ඇගේ දෙතොල් මත පුංචි සිනහවක් ඇඳුනි. ඊළඟ කොටසින් ආයෙත් හම්බ වෙමු. මගේ channel එක යාළුවෝ හැමෝම subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.